හීන අරමුණු ඉලක්ක Tamange හිතේ තියාගෙනම දුක් විඳින්න මේ ලෝකේ මැරිලා යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. කැපකිරීම කරන ධෛර්යවන්ත උත්සාහවන්ත නිවැරදි යහපත් මිනිසුන්ට මේ ලෝකයේ ඕනම අරමුණක් ඉලක්කයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන පණිවිඩේ ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාම අද දවසේ පාසලේ සියලුම දරුවන් විවිධ ආගමික කටයුතු සඳහා සහසම්බන්ධ වෙනවා. ඒ අනුව අප විද්‍යාලයේ උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබන දරුවන් මේ රටේ අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරන. ඒ වගේ මේ ස්ථානයේ ගොඩනගලා අපේ රටේ බෞද්ධයන්ට අබෞද්ධයන්ට පොදුවේ සියලුම මිනිස්යන්ට උදව් උපකාර කරන අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ වඩම්වලා ඔබ හැම දිනාටම දහම් විදක් ලබා දෙන්නට ඕනේ කියන කාරණේ අපේ ලොකු හාමුදුරු සිහිපත් කරන්න යෙදුණා. ධම්මං සරණං ගච්ඡාමි සමන්තා එතන අවුරුදු 17 18 වගේ වයස් කාණ්ඩවලට ගැනෙන දරුවන් හැටියට ඔබ තව මාස කිහිපයකින් නැත්නම් අවුරුද්දකින් අවුරුදු දෙකකින් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමේ අරමුණින් යුක්තව තමයි මේ දවස්වල කටයුතු කරන්නේ. ඉල්ලීම් කරද්දී අම්මා කියනවා පුතේ අවශ්‍ය නැහැ. ඔබට මාව බේරගෙන අරගෙන යන්න බෑ. ඔබ කොහොම හරි බේරිය. සසර දුකින් අත මුදවාලන්නට කටයුතු කරමි. මම ඒ උදෙසා එක පාරමිතාවක් වෙනුවෙන් ඒ තරම් දුක් විඳිමින් ඒ තරම් කැප විඳිමින් කටයුතු කරන්නේ. අනෙකුත් පාරමිතාවන් 10 වෙනුවෙනුත් ඒ විදිහට නෙවෙයි තෙවදෑරුම් ක්‍රම 3කට පාරමිතාවන් පුරමින් බෝධිසත්වවරේ සම්මා සම්බුද්ධත්වයේ නැමැති අරමුණ වෙනුවෙන් පුතේ සංසාරයේ පාරමිතාවන් පුරලා දුක් විඳලා කැප වෙමින් කටයුතු කරලා ජීවිතේ දන් දීලා විවිධ දුක් ගැහැටවලට මුහුණ දීලා තමයි ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට වෙසක් පොය කියන්නේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම කියන මෙන්න මේ සම්බුදු තෙමඟුල සමරන දවස. හැබැයි ඒ අතර අපිට ගන්න තියෙන වැදගත්ම පණිවිඩයක් තමයි මේ ලෝකයේ මිනිස්සුන්ට Tamange හිතේ ගොඩක් හීන තියෙනවා. ආස උසට ගොඩ ගැහිච්ච බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ හිතේ බලාපොරොත්තු ආසාවල් හීන මාලිගා ගොඩ නැගිලා තිබුණාට ඒවා ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඊට සාපේක්ෂව අවශ්‍ය කරන කැපවීම උත්සාහය ධෛර්යය මේ ආදී දේවල් එක අරමුණක කටයුතු කිරීම ආදී ගුණාංග ගති ලක්ෂණ නොමැති නිසා මිනිස්සු අර හීන අරමුණු ඉලක්ක Tamange හිතේ තියාගෙනම දුක් විඳින්න මේ ලෝකේ මැරිලා යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි උත්සාහවන්ත කෙනාට ධෛර්යවන්ත කෙනාට කැපකිරීම කරන්න පුළුවන් කෙනාට කම්මැලි නැති කෙනාට ධෛර්යවන්ත කෙනාට Tamange හිතේ තියෙන ඕනම අරමුණක් ඉලක්කයක් මේ ලෝකය තුල ජයග්‍රහණය කරන්න පුළුවන් කියන පරමාදර්ශය වෙසක් පොය දවසේදී ලෞතුරා බුද්ධත්වයේ නැමැති සංසාරයේ Tamange හිතේ තිබුණ කල්ප ලක්ෂ ගණනාවක් තිබුණ බුද්ධත්වයේ නැමැති අරමුණ අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පොය දවසේදී ජයග්‍රහණය කරලා සව් කෙලෙසුන් නැසා බුදු බව ලබාගෙන අපිට අන්නේ පණිවිඩය දෙනවා. කැපකිරීම කරන ධෛර්යවන්ත උත්සාහවන්ත නිවැරදි යහපත් මිනිසුන්ට මේ ලෝකයේ ඕනම අරමුණක් ඉලක්කයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන පණිවිඩේ බුද්ධත්වයට පත්වෙච්ච වෙසක් පොය දවසේ බුදු වුණ බුදුරජාණන් වහන්සේ අපිට ලබා දෙන ලස්සන පණිවිඩයක්. රටේ කීර්තිමත් බෞද්ධ පාසලක දරුවෝ හැටියට ඔබ ඔබේ ජීවිතයේ මේ ගත කරන්නේ වටිනාම වැදගත්ම කාල පරිච්ඡේදය. ඔයාලගේ අනාගත ජීවිතයේ දිශානතිය තීරණය කරන වැදගත්ම
කාලය ගත කරන ඔබ මේ කාල පරිච්ඡේදය තුලදී ශිෂ්‍ය දරුවන් හැටියට තමන්ගේ ප්‍රධානම අරමුණ උසස් පෙළ විභාගයේ ජයග්‍රහණය කිරීම නැමැති අරමුණ ඉලක්කයේ තියාගෙන මේ කාල පරිච්ඡේදයේ ඒ අරමුණ ඉලක්කයේ ජයග්‍රහණය කරන තේ කොයිතරම් බාධක ප්‍රශ්න ගැටලු ආවත් අපේ බුදුරජාණන් වහන්සේ සංසාරයේ බුදු බව අරමුණු කරගෙන පාරමී පුරන කාලේ ආපු ගැටලු ප්‍රශ්න වලට මුහුණ දීලා බුද්ධත්වයේ ජයග්‍රහණය කළා වගේ ඔබ ඔබේ උසස් පෙළ ජයග්‍රහණය කිරීම නැමැති අරමුණ වෙනුවෙන් කැප වෙලා ධෛර්යවන්තව අදිෂ්ඨානශීලීව කටයුතු කරાવી කියලා මම මේ වෙලාවේ විශ්වාස කරනවා. ඉතින් අපි දකින දෙයක් තමයි අපේ මේ රටේ සමාජයේ වර්තමානයේ තාක්ෂණයේ දියුණු වෙනවා හැම පැත්තකම දියුණුව දකිද්දී සාරය අසාරය කොටගෙන අසාරයේ සාරය කොටගෙන මේ සමාජයේ දුසිරිත ක්‍රමානුකූලව සමාජය ආක්‍රමණය කරන මට්ටමක් අපිට මේ සමාජය තුල දකින්න පුළුවන්කමක් නැහැ. කිසිම වගකීම් සහගත බවක් නැතුව ඒ වගේම කිසිම සංවේදී බවක් නැතුව තුලින්ම දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරනවා වගේම දරුවන්ගේ ගුණධර්ම දරුවන්ගේ හැදියාව ආදරණීය පුතේ ඔබ ඔබේ දෙමව්පිය ඔබ වෙනුවෙන් දුක් විඳිනවා ඔබේ ආචාර්ය මණ්ඩලයේ ලොකු කැපකිරීමක් කරනවා ඒ වගේම ඔයාලගේ අධ්‍යාපනික ජීවිතයේ සාර්ථක කරගන්නත් ඒ වගේම පස්පවින් ජීවිතයට එකතු කරගෙන ගුණ නැන බෙලෙන් යුතු දරුවන් හැටියට හන්තාන සදකිරිසෑ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී අද මේ වෙලාවේ දරස්තාවක් ශිෂ්‍යයන් විදිහට අපිට ඊටමත් දුර්ලභ අවස්ථාවක් සහ ඒ වගේ අවස්ථාවක් හැම විද්‍යාලයකටම හම්බෙන්නේ නැහැ කියලා මම හිතනවා. එහෙම අපි ගැන හිතලා මේ අවස්ථාව ලබා දීම ගැන ආවුනට පළවෙනි වතාවට මම ස්තුති කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාව ඇතුළතදී අපි අද ධර්ම දේශනාවට සහභාගී වන්නේ උසස් පෙළ දරුවන් විදිහට. ඉතින් කාලීන ධර්ම දේශනාවක් විදිහට මේ කාලය ඇතුළතදී අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක ගැන බුද්ධ චරිතය ආශ්‍රිතයෙන් හාමුදුරුවෝ ඊටමත් පැහැදිලිව සහ කොහොමද කටයුතු කරන්න ඕනේ කොහොමද උත්සාහවන්තව ඉස්සරහට යන්න ඕනේ ඒකත් එක්ක බුදුහාමුදුරන්ගේ ජාතක කතා ඇසුරෙන් ඒ දේවල් වලට අපි මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන කාරණාව ඊටමත් හරබරව පැහැදිලිව සඳහන් කළා. ඉතින් ඒකත් එක්ක මේ කාලය ඇතුළත අපි කොහොමද කටයුතු කරන්න ඕනේ අපිට කම්මැලි හිතෙනවා නම් ඇත්තටම කම්මැලි හිතිලා උසස් පෙළ විභාගේ අතාරින්න ඕනේ නැත්නම් ඒකත් එක්ක ඉස්සරහට ඉන්න ඕනේ කොහොමද කියන එක ගැන බුද්ධ චරිතය ආශ්‍රිතයෙන් ඉතාමත් වැදගත් ඒ වගේම හරබර දේශනාවක් ස්වාමින් වහන්සේ සිදු කළා. ඒකත් එක්ක ස්වාමින් වහන්සේ මෙච්චර කාලයක් කොහොමද ස්වාමින් වහන්සේට හම්බෙච්ච බාධක වලින් ඉස්සරහට ආපු විදිහ කියලා දෙනවත් එක්ක අර ජාතක කතා කියන්නේ ටිකක් අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීම්නේ. ඒවයින් අපිට අත්දැකීම් ගන්න පුළුවන් වගේම හැබැයි ඊට වඩා අපිට සමීපයි වර්තමාන සිද්ධීන් එක්ක අපි කොහොමද වර්තමාන ලෝකයට හැඩගැහෙන්නේ වගේ දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා නම් මම හිතන්නේ ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව අවධානය යොමු කළා. ස්වාමින් වහන්සේ මෙච්චර කාලයක් තුරට අභියෝග ජයගත්තේ කොහොමද? ස්වාමින් වහන්සේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ කොහොමද? ස්වාමින් වහන්සේ අපිට වඩා බාධා ගොඩක් තියෙද්දි උසස් පෙළ විභාගයට බාධා එද්දි ඒ බාධා මැඩගෙන කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියන කාරණාව ඊටමත් හරබර විදිහට වැදගත් විදිහට ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයන් වෙච්ච අපිට කියලා දුන්නා. ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම හාමුදුරන්ට ආරාධනා කරනවා පාසලක් විදිහට අපි කැමතියි හාමුදුරුවොත් එක්ක සමූහ ඡායාරූපයක් ගන්න. පුතේ මෙයාට කියලා ගමු. ඉතින් යන්න ඕන විදිහට වයිඩ් එක දාලාද පුතේ? මේ